Hi everyone! ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා අදත් අපේ channel එකට. අද අපි කතා කරන්න යන්නේ අපි හැමෝම දිනපතා භාවිතා කරන හැබැයි හරි විදිහට දන්නේ නැති වැදගත් මෙඩිසින් එකක් ගැන. ඒ තමයි paracetamol. හිසරදයක්, උණක්, බොඩි පේන් එකක් ආවම අපි බොහෝ විට ගන්න එකක් තමයි මේක. හැබැයි මේක සේෆ්ද, කොච්චර ගන්න හරිද, සයිඩ් ඉෆෙක්ට්ස් තියෙනවද? පැරසිටමෝල් කියන්නේ පේන් රිලීවර් එකක් සහ ෆීවර් රිඩියුසර් එකක්. ඒ කියන්නේ වේදනාවත් අඩු කරනවා, උණත් අඩු කරනවා. මේක අපේ මොළයේ පේන් සිග්නල්ස් අඩු කරනවා. ඒකෙන් අපිට පේන් එක අඩු වෙලා දැනෙනවා. පැරසිටමෝල් එක විවිධ ආකාරවලින් එනවා. මේ වගේ ටැබ්ලට්ස් ලොකු අයට බොහෝ විට යූස් කරන්නේ මේක. මේ වගේ සිරප් ළමයින්ට පහසුයි. පොඩිම ළමයින්ට ඩ්‍රොප්ස් වර්ෂන් එක තියෙනවා. තව පිටුපසින් ඇතුළු කරන්න සපොසිටරි තියෙනවා. ඒ නිසා මේකේ වැදගත්ම දේ තමයි එක්වරකට ගන්න ප්‍රමාණය. වැඩිහිටියන්ට පෙති එකක් හෝ දෙකක් පමණයි. ළමයින්ට බර අනුව ડોක්ටර් කියන විදියට ටැබ්ලට් එකක් නම් වතුර එක බොන්න, සිරප් එකක් නම් ෂේක් කරලා මෙෂර් කරලා බොන්න. කෑමට පස්සේ ගත්තොත් කම්ෆර්ටබල්. මේක ඉම්පෝර්ටන්ට්ම දේ. පැරසිටමෝල් තියෙන මෙඩිසින්ස් දෙකක් එකට ගත්තොත් ඕවර්ඩෝස් වෙන්න පුළුවන්. ඔයාට මේ වගේ බ්‍රෑන්ඩ්ස් හමුවේ පැනඩෝල්, රැපිසෝල්, පැසඩෝල්. බ්‍රෑන්ඩ් නේම් එක වෙනස් වුණත් මේවායේ අන්තර්ගතය පැරසිටමෝල් කියන බෙහෙතයි. liver problems තියෙන අය, pregnant හෝ breastfeeding නම් ડોක්ටර් ඇඩ්වයිස් ගන්න එක හොඳයි. ළමයින්ට අල්ලන්න බැරි තැනකින් තබා ගන්න. පැරසිටමෝල් කියන්නේ සේෆ් බෙහෙතක් හරි විදිහට යූස් කරොත්. ඒ ඩවුට් එකක් තියෙනවා නම් ડોක්ටර් ඇඩ්වයිස් ගන්න අමතක කරන්න එපා. See you in the next video.